ශාස්ත්‍රවේදී රැකවල් ජීවරත්න නායකත්වයේ වයම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක විහාරාධිපති පොත්ගුල් විහාරයේ දෙමටනුව මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරාධිපති මහා විහාර වංශික ශ්‍රාමෝපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ සාමනායක ගරුතර කාරක මහා සංඝ සභාව වෙත ප්‍රණාම පූර්වකව යටහත් සැලකර සිටීමයි මල්ලතු මහා විහාරයේ මහනුවර නබඩ වැවේ පඤ්ඤාරතන සාමණේර නමගේ උපසම්පදාව පිළිබඳවයි. නබඩ වැවේ වයම පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පත ප්‍රාදේශීය මහලේකම් කොට්ටාශයේ උඩපදලව ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති ශාස්ත්‍රපති නුංගමනේ සුමංගල ස්ථිරපාදයන් වහන්සේගේ ශිෂ්‍ය වූ නබඩවැවේ පඤ්ඤාරතන සාමණේර නම උගතමනා බණදහම් ප්‍රගුණ කොට පිළිපොන් නිසිවයස්ස උපසම්පදා පේක්ෂකව සිටින බැවින් ඒ නමගේ උතුම් උපසම්පදා පුණ්‍ය කර්මයේ සිදුකට දෙවා වදාරන ලෙස යටහත්ව ඉල්ලා සිටිමි. මේක සුවච යැකව ශ්‍රී දිනරතන නායකත්වයට වයම් පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායකත්වයට ඒ නම වෙනුවෙන්ම කරගස්වැවේ විමලානන්ද හාමුදුරන් වහන්සේ දෙවියක් ඉදිරිපත් කළා කියනවා. තමන්ගේද ආචාර්යත්වයේ යටතේ උපසම්පදා කර දෙන ලෙස ඒ නම වෙනුවෙන්ම අස්කිරි මහා විහාර මහ පිරිවෙන්හි පරිවේනාධිපති අන්දකනාභි විමල ධම්ම හාමුදුරන් වහන්සේ දෙවියක් ඉදිරිපත් කළා කියනවා. කනම්පැල්ලේ ශ්‍රී සුමනානන්ද නායකත්වයේ සියනෑ හේවාගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සුමනාරාමයේ කනම්පැල්ල කොස්ගම මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්ථ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සාමනායක කාරක මහා සංඝ සභාව වෙත ගෞරව නමස්කාර පෙරටුව සැලකර සිටිමි. උපසම්පදා ප්‍රේක්ෂක දෙනගම රතන ධම්ම භික්ෂු නම සම්බන්ධවයි. දෙනගම රතන ධම්ම බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් නූගොඩ ඕවිතිකම බෝධිමල් විහාරයේ නිකවල බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ සියනෑ හාපිලිකම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී වල්ලරඹේ විමල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම විහාරයන්හි වත්මන් විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය නිකවල වජිරස්තවිරයන් වහන්සේ කැනඩාවේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු වල නිරතව සිටින පින්නකොට රාහුල ස්තවිරයන් වහන්සේ කැලණිය අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිඳිවැල ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී දඹෝරේ පියරතන ස්තවිරයන් වහන්සේ යන සිව් නමගේ ශිෂ්‍ය දෙනගම රතනගම භික්ෂු නම නිවිතිගල දෙල්වල නාලන්දා පිරිවෙන කෑගල්ල හතකින්න ශ්‍රී කන්දෝදය මහ පිරිවෙන යන විද්‍යාස්ථාන වලින් අධ්‍යාපනය ලබා 20 වයස් සම්පූර්ණව උගතමනා බණදහම් හදාරා උපසම්පදා ප්‍රේක්ෂකව සිටින බැවින් ඒ නමගේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා විනය කර්මය සිදු කර වදාරන මෙන් නමස්කාර පෙරටුව ඉතා යටහත්ව සැලකර සිටිමි. මේ වකට අපේ මහා විහාරයේ සදා ලැබී අනන්තල්ලේ සුමනානන්ද නායකත්වයේ ඒ නම වෙනුවෙන්ම මීගම පළාත සහිත සීනාදී සිව්කෝරළේ විශේෂාධිකරණ සමතබල සම්පන්න දෙවිය සංඝනායක මැදිරිගිරියේ විමලානන්ද නායක හාමුදුරන් වහන්සේ දෙවියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පින්නකොට රාහුල හාමුදුරන් වහන්සේ දෙවියක් ඉදිරිපත් කරමින් තමන් විදේශගතව සිටින බවත් තමන්ගේ ආචාර්යත්වයට යටතේ මේ උපසම්පදා විනය කර්මයේ සිදු කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. අනන්තල්ලේ ශ්‍රී සුමනානන්ද නායකත්වයේ සියනෑ හේවාගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සුමනාරාමයේ කණම්කල්ල කොස්ගම මහනුවර උපෝසිත පුෂ්පාරාම විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්ථ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සාමනායක කාරක මහා සංඝ සභාව වෙත ගෞරව නමස්කාර පෙරටුව සැලකර සිටිමි. උපසම්පදා ප්‍රේක්ෂක සීලගම රතනසාර භික්ෂු නම සම්බන්ධවයි. සීලගම රතනසාර බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ඌගොඩ පට්ටියගම දීපදුත්තරාරාම මහා විහාරයේ ඌගොඩ බංගලාවත්ත ප්‍රඥාසාර විහාරයේ
නුගේකොට දෙල්කඳ පුෂ්පාරාමය යන විහාරයන්හි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දර්ශන ශාස්ත්‍රී ත්‍රිපිටකාචාර්ය කහටපිටියේ ශ්‍රී ප්‍රඥාසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඌගොඩ පට්ටියගම දීපදුත්තරාරාමය බංගලාවත්ත ශ්‍රී ප්‍රඥාසාර විහාරය යන උභය විහාරාධිකාරී ඇලව ඥානරතන ස්ථවිර කුවක්පිටිය කිරිවන්දල විද්‍යා සංවර්ධන පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත නෙල්ලිවල විමල ජෝතිස්තිවර යන හාමුදුරන් වහන්සේලාගේ ශිෂ්‍ය දැනට අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන සීලගම රතනසාර භික්ෂුණම 20 වයස් සම්පූර්ණව උගතමනා බණ සහිත සීනාදී සිව්කෝරළේ විශේෂාධිකරණ සමතබල සම්පන්න ද්විතීය සංඝනායක මැදිරිගිරියේ විමලානන්ද නායක හාමුදුරන් වහන්සේ ත්‍රිපිටක ඉදිරිපත් කළා කියනවා. ඒ වගේම මේකම පළාත් සහිත සීනාදී සිව්කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලුණුගම ශ්‍රී සුමන රතන නායක ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ඉදිරිපත් කරලා තියෙනවා. කෝරළ තුනසා පහත බුලත්කම දෙපළාතේ උපප්‍රධාන සංඝනායක අජවල තැන්නේ ඥානිස්සර නායකත්වයේද ශ්‍රී සුමනාරාම පුරාණ විහාරයේ මොන්කොට දිවටුව ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සාමනායක විංශත් වාර්ග කාර්ක මහා සංඝ සභාවෙද ගෞරව බහුමානයේ විතුර සැලකරන වදනා පුරාණුගේ සමිත සාමණේර නමගේ උපසම්පදා විජය කර්මයේ සම්බන්ධවයි. පුරාණුගේ සමිත කෑගල දිස්ත්‍රික්කයේ බෙරිකල් කෝරළේ පීරවැලි පත්වයේ බටහිර ප්‍රදේශයට අයත් අල්ගම මැදගම ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරය සහ ගිරිදර කපුගොඩ පුරාණ විහාරය යන උභය විහාරාධිපති මැදිරිගිරියේ විමලානන්ද නායකත්වයේ අල්ගම මැදගම ශ්‍රී නාගරුක්කාරාම විහාරාධිකාරී ශ්‍රී සෝමානන්ද පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ඕවිටිගම සුමනානන්ද ස්ථිර යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රේෂිතය පුරාණුගේ සමිත සාමණේර නම උගතමනා බණදහමින් හා නිසවයස් සම්පූර්ණව උපසම්පදා අපේක්ෂිතව සිටී. මෙම සාමණේරයන් වහන්සේ දැනට බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන අතරම ප්‍රදේශීය ආගමික හා සමාජීය කටයුතු වලට නියැලෙමින් ප්‍රාදේශීය මහා සංඝරත්නයේද දායක පින්නතුන්ගේද ප්‍රසාදයක පත්ව සිටී. එබැවින් උන්වහන්සේ අධිශීල සංඛ්‍යා උපසම්පදා ශීලයේ පිහිටුවා වදාරන ලෙස අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සාමනායක විංශපාලික කාර්ක මහා සංඝ සභාවෙත ගෞරව බහුමානයෙන් යුතුව විශේෂ සැලකර සිටිමි. මහා විහාරයට ලැබී අජවල තැන්නේ ඥානිස්සර නායකත්වය. එනම රෙනුවෙන්ම සතරක කෝරළ මහදිසාවේ ද්විතීය සංඝනායක ඔතුනාපිටියේ විමලා විදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ත්‍රිපිටක ඉදිරිපත් කරලා තියෙනවා. එන්න කෑගල්ල වරකාපොළ විද්‍යා ප්‍රකාශ පිරිවෙන්හි පරිවේනාධිපති ගෝපිගේ විමල ඥාන ආම්තුරන් වහන්සේ ත්‍රිපිටක ඉදිරිපත් කරලා තියෙනවා. දකුණු හොරළු පළාතේ ප්‍රධාන සංඝනායක මහරාමාලගේ කිරතනාධිදාන නායකත්වයේ ශ්‍රී විසුද්ධාරාමයේ කුරුළු ජයපුර මෙකොඩලව මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශ්වයේ පරම පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත ප්‍රණාම පූර්වකව ලියා සැලකර සිටීමයි. මල්ලතු මහා විහාරයේ මහනුවර උපසම්පදා පේක්ෂක සාමණේරයන් වහන්සේලා පිළිබඳවයි. මහරඹාවලේ ප්‍රේමානන්ද කහටගස් ඉදිරියේ රතනශීල කුලියන් කුලමේ ඉන්දානන්ද මහරඹාවලේ ප්‍රේමානන්ද කහටගස් ඉදිරියේ රතනශීල කුලියන් කුලමේ ඉන්දානන්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මැද පළාතේ ගලෙන් පිටනව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ අනිකාරමඩුව ශ්‍රී සුධර්මාරාමාධිපති ශාස්ත්‍රපති යකල්ලේ කන්දානන්ද ස්ථවිරයන් වහන්සේ අනිකෙටුව ශ්‍රී බිම්බාරාමාධිපති අනදකොල්ලේ ඥානානන්ද නායකත්වයන් වහන්සේ අනිකාරමඩුව මෛත්‍රීගම මෙත්වර්ධන විහාරාධිපති අනිකෙටුව සෝමසිරි ස්ථවිරයන් වහන්සේ යන තුන්නමගේ ශිෂ්‍යවරයන් වහන්සේලා වූ මහරඹාවලේ ප්‍රේමානන්ද කහටගස්තිගිරියේ රතනශීල කුලියන්කොළමේ ඉන්දානන්ද යන සාමණේරයන් වහන්සේලා උගතමනා බණදහමෙන් හා පිරිපුන් 20 වයසින් යුක්තව උපසම්පදා පේක්ෂකව සිටිති. උන්වහන්සේලා තම ගුරුආචාර්යයන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් හා සුවචිතී කරු ආගමික හා සමාජික කටයුතු වල නිරතව සිටිති.
මෙම තුන් නම උපසම්පදා සීලයේ පිහිටුවීම සුදුසු බව සඳහන් කොට ගෞරවපූර්වකව මෙසේ ඉදිරිපත් කර සිටිමි. මේක මහා විහාරයේ පක්ෂපාත මානභාවයේ දිනුරතන නායකත්ව වෙල. ඒ තුන්වන වෙනුවෙන්ම අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහපිරිවෙන්නේ පරිවේනාධිපති පණික පෙරේ සෝමසිරි මහමුදුන් වහන්සේ පිටියක් ඉදිරිපත් කළා කියනවා. කුරුණු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගලින් විදුනව ගුණානන්දාජිදාන නායකත්වයෙන් රජමහා විහාරයේ හිඟුරු කොල්ලෑව උපුල් දෙවිය. ශ්‍යාමෝපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවනීය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ සාමනායක පාරක මහා සංඝ සභාව වෙත නමස්පූර්වකව යටහත් භාවයෙනි. බදුල්ලේ කුසලානන්ද සාමණේර තනගේ උපසම්පදාව සම්බන්ධවයි. බදුල්ලේ කුසලානන්ද කුරුණු පළාතේ ගලින් පිදුනව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශී ඉලිප්පු කන්‍ය සුනන්දාරාම විහාරස්ථානයේ වැඩ සිටින කුරුණු පළාතේ උපප්‍රධාන සංඝනායක සොළොස් මහා විහාරාධිපති අරඳකොල්ලේ ඥානානන්ද නායකත්වයන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වන බදුල්ලේ කුසලානන්ද සාමණේරයන් වහන්සේ උපතමනා බණදහම් සම්පූර්ණ කර ශික්ෂාකාමීව කටයුතු කරන බැවින් උපසම්පදා කිරීමට උචිත බවට ඉතා ගෞරවයෙන් මා යටහත් භාවයෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මේක මහා විහාරයේ පක්ෂපාතී ගලින් විදුනව ගුණානන්ද නායකත්වයේ ඒ නම වෙනුවෙන්ම ඓතිහාසික ස්වර්ණමාලි මහා චෛත්‍යරාමාධිකාරී උතුරු මධ්‍ය විදිසාවේ ප්‍රධාන සංඝනායක ඊතල වැක්මවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ ක්‍රියාවක් ඉදිරිපත් කළා තියෙනවා. එමෙන්ම මධ්‍ය මුහුණු පළාතේ ප්‍රධාන සංඝනායක සිතමුල්ලේ මංගල නායක හඳුනන වහන්සේ ක්‍රියාවක් ඉදිරිපත් කළා තියෙනවා. සබරගම පළාතේ උපප්‍රධාන සංඝනායක ගම්පහළ සීලානන්ද නායකත්වයේ ගල්ලෙනකොට රජමහා විහාරයේ මාරකල දින මටකම කහවත්ත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ නායක කාර්ක මහා සංඝ සභාවේ ගෞරව පෙරටුව ලියා සැලකලා සිටීමයි මල්ලතු මහා විහාරයේ මහනුවර රත්නයේ කෑගල දිස්ත්‍රික්කයේ ඉහළ කල්දුව ශ්‍රී සිපතනාරාමයේ කල්දුව ශ්‍රී සෝමාරාමයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොතලකෙමියාව පුරාණ කිරිලන් රජමහා විහාරයේ ගණේවත්තු ශ්‍රී අභිනවාරාමයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පාතකම ශ්‍රී සුනන්දාරාමයේ යන විහාරයන්හි අධිපතිත්වයේ දරන ශාස්ත්‍රපති එල්ලාවල නන්ද හිමියන්ගේ ශිෂ්‍ය නමක් වන රත්මලේ මෛත්‍රී සාමණේර නම උගතමනා බණදහම් ප්‍රගුණ කර නිසිවයස් සපුරා සිටින බැවින් එම සාමණේර නම උතුම් උපසම්පදා ශීලයේ පිහිටුවා වදාරන ලෙස ගෞරව පෙරටුව ලියා සැලකලා සිටිමි. මේක මහා විහාරයේ නැති ගම්පහළ සීලානන්ද නායකත්වයේ ඒ නම වෙනුවෙන් එල්ලාවල නන්ද හාමුදුරුවෝ ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ නම අමරපුර නිකායේ පැවිදි උපසම්පදා භාවයේ ලැබ එම ලේඛන අවලංගු කර නැවත තමන්ගේ ආචාර්යත්වයේ යටතේ 2025 දින ප්‍රෝග්‍රෑම් ලබාගත් බව. උතුරු මධ්‍ය විදිසාවේ ප්‍රධාන සංඝනායක ඊතල වැටුවේ ඥානතිලක නායකත්වයේ ගුවන්විදුලි මහා විහාරයේ අනුරාධපුර ශ්‍යාමෝපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සාමනායක විශාකාර්ය කාරක මහා සංඝ සභාව වෙත පිළිගැන්වීම පිණිස මල්ලතු මහා විහාරයේ මහනුවර අලියාකඩ වනරත්න සාමණේර නමගේ උපසම්පදාව සම්බන්ධවයි. අලියාකඩ වනරත්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටකස් දිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක 199 ග්‍රාම නිලධාරී වසමේ පියෝගම විශ්වසී සම්බුද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මධ්‍යම මුහුණු පළාතේ උපප්‍රධාන සංඝනායක සිද්ධමුල්ලේ මංගල නායකත්ව විලයන්ගේ සහ වීරන්ගේ පියරතන ස්ථවිරයන්ගේ ශිෂ්‍ය අලියාකඩ වනරත්න සාමණේර නම උගතමනා බණදහම් හා විසිවය සම්පූර්ණ කර ඇති බැවින් එම නමගේ අභිවෘද්ධිය හා ශාසන උන්නතිය වෙනුවෙන් මෙම උපසම්පදාව සිද්ධ කර දෙනෙමින් ගෞරව නමස්කාර පෙරටුව ඉල්ලා සිටිමි. මේක සදා මහා විහාරයේ පක්ෂපාතී ඊතර වැටුවේ ඥානතිලක නායකත්වයේ එම නම වෙනුවෙන්
කරඬවලේ ඥානානන්දාභිදාන නායක ස්වාමීන් වහන්සේ දෙවියන් ඉදිරිපත් කළා තියෙනවා. නාගම්මේ ශ්‍රී සුමනසාර නායකත්වයේ ශ්‍රී සමරසේකරාරාමේ සියඹලා පිටිය මාවනැල්ල මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්ලතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවහාර ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේ අතිගරු සාමනායක කාරක මහා සංඝ සභාව වෙත සැලකිරීම පිණිසයි මල්ලතු මහා විහාරයේ මහනුවර අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයේ පිළිපැදීම සම්බන්ධවයි සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බොරොන්කොට මුංගම්පොළ ශ්‍රී බුහාරාමාධිපති අපුරිට ඥානරත්න දෙවියන් වහන්සේ ඇමරිකාවේ නිව් ජර්සි බෞද්ධ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්දරතන සිද්ධාර්ථනාධිකාර කෑගල්ල දිසාවේ ප්‍රධාන සංඝනායක දෙවියන් වහන්සේ සහ මුංගම්පොළ සුමරත්න දෙවියන් වහන්සේ යන ශ්‍රේණියන් දෙදෙනාගේ ප්‍රිය ශිෂ්‍ය අනුගා කඳුලේ සීලරතන සාමණේර නම 20 වයස් සම්පූර්ණ උගතමනා ධර්ම විනය ප්‍රගුණ කොට ඇති බැවින් ධර්මදේශනා පරිත්‍රාණ ධර්මදේශනාදී මෙලෙසින් පවත්වන බැවින්ද අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයේ පිළිතුරා වදාරන මෙන් ගෞරවපූර්වකව සැලකර සිටිමි. ලියුම් එකමයි දානෝපකරණ පූජාවන් තියනවා නම් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව. එනම් මුලින්ම ඉන්න අය නම තමන් උපන් ගමේ නම සැල කරනවා
පළාත් දිස්ත්‍රික්කය කෝරළය පත්තු ආදී මේ විස්තර ඇතුළු සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙදකම් කෝරළයේ දෙනගම ග්‍රාමයේදී පියාගේ නමස්තර කරනවා සම්පූර්ණ වාසගම ඇතුව කළුපහන නැගත් කාලලාගේ ශ්‍රීබණ්ඩාර ඇවිදුණු විහාරස්ථානයේ නමස්තර කරනවා. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සියනෑ කෝරළයේ නිකවල බෞද්ධ මධ්‍යස්ථානයේ ඇවිදීමේදීවත් නමස්තර කරනවා. දෙනගම රතනගම පැවිදි කළ ගුරුවරයාගේ හෝ ගුරුවරුන්ගේ හෝ නම් සලකනවා. අපවත් පිළිවදාල ඕවිතිකම බෝධිමල විහාරාලයේ නිකවල බෞද්ධ මධ්‍යස්ථානය යන උදේ මහා විහාරාධිපති ඕවිතිකම බෝධිරාජ මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති මුළු දිවයිනටම සාම මිනිස්සුරු සියන නාගරිකම් දෙගෝරවේ ප්‍රධාන සංඝනායක වල්ලරමේ ශ්‍රී විමලගම නායක මහානුභාවයන් වහන්සේ වත්මන් ගෝවිතම් ගෝතමල විහාරයේ නිතෝල බෞද්ධ මධ්‍යස්ථානය යන උදේ මහා විහාරාධිපති ජ්‍යොතිෂ වේදී ශාස්ත්‍රාචාර්ය නිතෝල වජිර නායක මහානුභාවයන් වහන්සේ කැලණිය කලාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක දොම්පේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය කපූරි පියරතන හිමිපාණන් වහන්සේ කැනඩාවේ ධර්ම සේවයේ නියුත බින්නගොඩ රාහුල හාමුදුරන් වහන්සේ ගුරුවරු හතරම මේ ධර්මයේ සඳහන් කළ බුදුහාමුදුරුවෝ අපවත් වෙනවා. මේ අවුරුද්දේ ආකාශයේ කරන්නේ අනිකුත් තුන් නමම ආශ්‍රය කරගෙන ආර්ය වශයෙන් ඔය නම පිළිවෙල සඳහා පිළිවෙලකට ඇතුළත් වෙනවා. ඒ පිළිවෙලේ නමස්කාර කරනවා. මූලික අධ්‍යාපනය රත්නපුර දිස්ත්‍රික්කයේ දෙල්වර ශ්‍රී නාලන්දා මූලික පිරිවෙනේ ලබා ද්විතීය අධ්‍යාපනය සඳහා කෑගම දිස්ත්‍රික්කයේ ගල්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ශ්‍රී චන්ද්‍රෝදි මහ පිරිවෙනේ ප්‍රාචීන මධ්‍යම දක්වා අධ්‍යාපනය හදාරා ප්‍රාචීන මධ්‍යම විභාගයේ අවසන් කර ප්‍රතිඵල ලබාගෙන අපොස උසස් පෙළ මහා විභාගය සඳහා මුහුණ දීමට නියමිත වෙනවා. මෙරට උසස් පෙළ විභාගයේ සඳහා සූදානම් වෙනවා. ඔය නම් ඔය පාලසී මාමුදුරදී සිවුරු ඇරලා නැවත පැවිදි වෙන්නේ. ඒ වගේම ඔය නම් ඔය කාලවකවාන තුළදී තමන්ගේ ගුරු හාමුදුරන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන කටයුතු කළා. සෑහෙන දුරකට පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණත්වයට පත් කර සාමාන්‍යයන් වහන්සේ නමක් ඇටියට ඔය නම මේ උපසම්පදාවට අවශ්‍ය කරන හේරන් සිට දිනචර්යා සේකියා පිළිකුල් භාවනාව සම්මය සතර සංවර සීලය දම්පියාව පිරුවානා කොට මේ ධාර්මික බණදහම් සම්පූර්ණ කරලා තියෙන්නේ. එහෙමයි. ධම්මපදේ වර්ග කීයක් පාඩම් කරන්නේ? 10යි කාමර. විරිත්පතේ බණවල 2යි. අනිකුත් ධාර්මික බණදහම් පාඩම් කරන්නේ. එහෙමයි. නනක්ක චර්යා නජතා නපංකා කියන්නේ නනක්න චර්යා නජතාන පංකානනාසකාතං නානාසකාතං දිලසායිතාවා රාජෝචදල්ලං මුක්කුටි කප්පලාණං සෝදෙන්ති මච්ඡං අවිතින්න කංකං එන්න බලවලින් දෙපා පිළිපොත ගණවල කීයක් පාඩම් කරලා දෙකයි. උදේතයන් චක්කුමා ඒක රාජාරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන්තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්ප භාසං තයච්ච ගුත්තා විහෙරේමු දිවසං දේව්‍රාහ්මනා වේද ගුරු සප්පදම්මේ දේවේ නමෝ තේච මං පාදයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. හොඳයි ගුරුනම. එතකොට සාමයේ වන්දනම් කොට ඇතුළත් කර ඇති අනිකුත් චාරික අඩංගු ඒ ධර්ම කොටස සම්පූර්ණ කරන්න ඇති නේද? ඉතින් ඔය නම අද මේ කුතුම් මංගල උපෝෂිතාගාරයේදී
උතුම් උපසම්පත්ති ප්‍රතිලාභය ලබනවා ඇති අනාගතයේදී ඉතාම වටිනා සිල්වත් ගුණවත් වෙනවා වික්ෂණාවක් විදියට උභය ලෝකාන්ත සංසිද්ධිය සලසා ගැනීමෙන් දායක කාර්යාලී පින්තුන්ගේ යහමත සඳහා කටයුතු කරන ඒ වගේම තමන්ගේ ආචාර්ය පාරමිතයන් වහන්සේලාගේ මඟ පෙන්වීම අනුව උන්වහන්සේලාට සතුටු විය හැකි ආකාරයේ වටිනා වික්ෂණාවක් බවට පත්වීම ශ්‍රීමත් අපේ මහා නායක මාන්‍ය වහන්සේ ප්‍රදාන විකාරක මහා සංඝසභාවේ සන්තෝෂයෙන් ප්‍රඥාවෙන් කාරණයක් රත්නත්‍රි ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට දලදා සම්බ ආශිර්වාදය විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිසත්වයේ ආශිර්වාද මහිම ලැබේවා කියලා ප්‍රාර්ථනා තමන් උපන් ගමේ නම සැර කරනවා පළාත දිස්ත්‍රික්කය ගෝරළය පත්තු ආදී මේ විස්තර ඇතුව කතරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කඩවත්ගම් දෙකෝරළේ උඩුවත්ගම් පත්තුවේ සීලගමනම් ග්‍රාමයේ ක්‍රියාවගේ නම සැර කරනවා මාපිටිගමගේ එරන්දතුර දසනායක පැවිදුණු විහාරස්ථානයේ නමත් සැර කරනවා බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්බේ ප්‍රාදේශීය කොට්ටාසේ සියනෑ කෝරළේ ගඟබඩ පත්තුවේ කුරුබඩ ප්‍රඥාසාර විහාරය පැවිදිවේදීගත් නමත් සැර කරනවා පූජ්‍ය සීලගම රතනකාර පැවිදි කර ගුරුවරයාගේ හෝ ගුරුවරුන්ගේ හෝ නම් සැර කරනවා පූජ්‍ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍ය නම කියන්නට අවසරයි පහට පිටියේ පඤ්ඤාසාර ලොකු හාමුදුරන් වහන්සේ උන්වහන්සේ මොන විහාරස්ථානයේ වැඩි විහාරාධිපතිනේ එහෙමයි ඒ විහාරයේ නමක් කියන්නේ දෙලකන්ද පුෂ්පාරාමයේ විහාරස්ථානයේ දැන් වැඩ වාසය කරන ලොකු හාමුදුරන් වහන්සේ ඒ වගේම දැනට මම වැඩ වාසය කරන විහාරස්ථානයේ මගේ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේ හැටියට පූජ්‍ය හලව ඥානරත්න ලොකු හාමුදුරන් වහන්සේ දැන් ඒ හාමුදුරුවෝ පසුව තමන්ගේ ගුරුවරයෙක් වඩපත් කරනවා ඒ දෙනමම මගේ ලොකු හාමුදුරන් වහන්සේ මහා සාමයේ ව්‍යාපෘතියක් කරලා තියෙනවා එහි නායකමන්තුරු තමන් පැවිදිලා කොපමණ කාලයක් වෙනවද වසර 15ක් වුණා නායකමන්තුරු අවුරුදු 15ක් වෙනවා දැන් වයස කීයක් වුණාද 25ක් වෙනවා නායකමන්තුරු උපසම්පදාව තරමක් ප්‍රමාද වෙනවා එහි නායකමන්තුරු ඒකට හේතුවක් තියෙනවා එහි නායකමන්තුරු මා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉදිරියෙන් මට උපසම්පදා වීමට කාලය ගත වුණා අධ්‍යාපන කටයුතු වල නිරත වුණ නිසා එහි නායකමන්තුරු අධ්‍යාපනය ලැබූ මුල් පිරිවෙන කියන්න බලන්න මොකක්ද බෙල්ලම ශ්‍රී ධර්මපාල මහා පිරිවෙනින් පළමුව අධ්‍යාපනය හදාරා ඉන්පසු ගම්පහ විද්‍යාශේඛර මහා පිරිවෙනේ ප්‍රාචීන ප්‍රාචීන මධ්‍යමත් සිදුකොට ඉන්පසු බලංගොඩ මිරිසත් ධර්මානන්ද පිරිවෙනේ උසස් පෙළ හදාරා පසුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ දෙවන වසර උපාධි අපේක්ෂකව දැන් ඉන්නවා දැනට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයෙක් හැටියට කටයුතු කරනවා. එහෙමයි. ඔයනම ඔය කාල සීමාව තුළදී ඔය වෙලාවකවත් සිවුර ඇරලා නැවත පැවිදි වෙන්නේ නැහැ. නෑ. සෑහෙන දුරකට අධ්‍යාපනය ලැබූ සාමණේරයන් වහන්සේ නමක් හැටියට උපසම්පදාවට අවශ්‍ය කරන දෙරණසික දිනචර්යා සීකියා පිළිකුල් භාවනාව සම්නය සතර සංවර සීලය ධම්ප්‍යාව පිරුවානාපත මේ ආර්ථ බණ්ඩාම් පාඩම් කරලා තියෙනවා. ඒ නෑ. ධම්මපදයේ වර්ග කීයක් පාඩම් කරලා? 10ක් පාඩම් කරනවා. පිරිපොතේ බණ වර්ග දෙකක් පාඩම් කරනවා. අනිකුත් ආර්ථ බණ්ඩාම් පාඩම් කරලා. එහෙමයි. යෝග දණ්ඩේන අදණ්ඩේසු කියලා කියන්නේ කොහොමද? 10 වර්ගයේ යෝ දණ්ඩේන අදණ්ඩේසු අපදිත්තේසු දුස්සති දසන්න මාඤ්ඤතරම් දසඤ්ඤානින තරන්තානම්
ඉප්පමෙව නිකච්ඡති. කරදර වෙනක අනිත්‍යයට. මම පිළිපොතේ බණවල් කීයක් පාඩම් කරනවද? එකක් පාඩම් කරනවා. දෙකක් පාඩම් කරනවා. විරූපක්ඛේ හිමේ මෙත්තාම කියලා විරූපක්ඛේ හිමේ මෙත්තං මෙත්තං ඒරාපතේ හිමේ චබ්බ්‍යා පුත්තේ හිමේ මෙත්තං මෙත්තං කන්හා ගෝතමකේ හිච අපාදිකේ හිමේ මෙත්තං මෙත්තං දීපාදකේ හිමේ චතුප්පදේ හිමේ මෙත්තං මෙත්තං වරුප්පදේ හිමේ. මොනයි පොඩි නම අනිකුත් චාරිත්‍ර වන්දනාම ඇතුළත් ඒ සාමනීර වන්දනාමකට ආදී ඒවා සම්පූර්ණ කරගන්න කැටි නේද? එහෙනම් නම ඉදිරියේදී උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරලා නැනවත් ගුණවත් වටිනා භික්ෂුණීවක් බවට පත්වීමේ අභිප්‍රාය තිබෙනවා. ශ්‍රීමත් අපේ මහා නායක මාන්‍යයන් වහන්සේ වෙනුවෙන් රත්නත්‍රය ආශිර්වාදයේ බුදුන්ගේ දලදා හාමුදුරුවන්ගේ ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ විහිදාදාරයක් ලබා වටිනා භික්ෂුණීවක් බවට පත්වීමට අධිෂ්ඨාන කරගන්න තමයි. ඒ සඳහා ඔබ වහන්සේට සියලුම ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නලලේ අධිපති කියලා මේ අහන ප්‍රශ්න උත්තර දෙන්න. තමන් උපන් ගමේ නම සැල කරනවා. පරාම දිස්ත්‍රික්කය පොඩක් දෙන්න අපි යන්න මෙතෙන්ට. මේ විස්තරයෙන් නැගෙනහිර පළාතේ පොටේ හොඳ කරන් ඒ ටික හොඳ කරන් හොඳ කරන් ඒ ටික හොඳ කරන් කිව්වා ඒ ටික කකුල් දෙක ඉදි වැටලා කකුල් දෙක එහෙම ඉදි වැටලා යන්න කජාන මන්න මේ මොකද්ද මේ කොහෙන්ද මේ පණිලිහ බෙල්ල කඩා ගන්නෙත් දන්නේ නැහැ